හෙල්ලෝ ගයිස් ඉතින් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා JPUtech YouTube channel එකේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකට. හරි ගයිස් ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දිනට තියෙන දැවැන්ත ප්‍රශ්නයක් ගැන. ඉතින් අපි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අල්ට්‍රා රියලිස්ටික් විදිහට කොහොමද කැරක්ටර් එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් අද මම මේක ඔයාලට ප්‍රැක්ටිකල් කරලා පෙන්නනවා. ඉතින් ගොඩක් කට්ටිය ඔයාලා දැකලා ඇති Facebook එකේ ඔයාල දන්නවා සාමලෙන් ඔය තියෙන්නේ සෝලෝ ගල් කෙනෙක් ට්‍රවල් කරන AI වීඩියෝස් ඒව ඇත්තටම ගොඩක් කොලිටිකට හදලා තියෙනවා ඒවා හොයන්නත් බෑ සමහර වෙලාවට වොයිස් එකෙන් විතරයි හොයාගන්න පුළුවන් ඇත්තටම මේ AI වීඩියෝ එකක් කියලා. ඉතින් අපි අද බලමු කොහොමද මෙන්න මේ වගේ කැරක්ටර් එකක් ඔයා ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හදාගන්නත් ඔයාට කැරක්ටර් එකක් ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම බලමු මේ කැරක්ටර් එක ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඕනේ Google Flow එකට. Google Flow එකට යන්න ඕනේ ඔයාලා. මොකද අපි මේ වීඩියෝ එක හදන්නේ ඉමේජ් එක හදන්නේ Google Flow එක යූස් කරලා. ඒකම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති ඔයාලට ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් ගිහලා ඔයාලා ප්‍රම්ප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේක ස්පෙෂල් ප්‍රම්ප්ට් එකක් මේකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් මම දැන් ඉන්නේ Flow එකේ. හරි මම මේකෙන් දැන් බැක් වෙලා ඉස්සල්ලාම් මගේ ප්‍රම්ප්ට් එක මම ඕපන් කරගෙන ඉන්න. හරි මේ තියන්න ඔයාලා බලාගන්න පුළුවන් මගේ ප්‍රම්ප්ට් එක. ඉතින් මේක ඩොකියුමන්ට් ෆයිල් එකක් විදිහට තියෙන්නේ. ඔයාලට පුළුවන් ෆයිල් එක වර්ඩ් වලින් ඕපන් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ මොබයිල් එකෙන් ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ප්‍රම්ප්ට් එක. ඔයාලට තියෙන්නේ මෙතනින් මෙතන ෆොන්ට් එක වෙනස් වෙලා එක ගණන් ගන්න එපා. ඔයාලට තියෙන්නේ මෙන්න මේක කොපි කරගන්න එක. මේක කන්ට්‍රෝල් A ගහලා ෂෝට්කට් කී එක යූස් කරලාට ෆුල් එකෙන් ෆුල් ටෙක්ස්ට් එකම කොපි කරගන්න ඕනේ. හරි කොපි කරගත්තට පස්සේ ඔයාලා කෙලින්ම යන්න ඕනේ Google Flow එකට. අපි හිටපු තැනට. හරි Google Flow එකට ආවට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මෙතන ප්‍රම්ප්ට් එක පේස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ උඩින් තියෙන example prompt කියන එක ඩිලීට් කරගෙන මෙන්න මේ විදිහට ප්‍රම්ප්ට් එක පොසිෂන් එක පොඩ්ඩක් ෆයින් ටියුන් කරගෙන ඔයාලට පුළුවන් මේ ප්‍රම්ප්ට් එක යූස් කරන්න අපේ කැරක්ටර් එක අල්ට්‍රා රියලිස්ටික් විදිහට ජෙනරේට් කරගන්න. ඉතින් මම මෙතන මට අවුට්පුට් 4ක් මම ගන්නවා. ඒ වගේම Google Nano Banana Pro එක තමයි මම යූස් කරන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට මම ප්‍රම්ප්ට් එක සෙන්ඩ් කරා. හරි දැන් ඔයාලට පේනවා අපි ඉමේජ් ටික ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉතින් අපේ ඉමේජ් එක කැරක්ටර් එක ජෙනරේට් කරලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇත්තටම අල්ට්‍රා රියලිස්ටික්. හරිද? මේක ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් ඔයා වෙන ඉමේජ් ජෙනරේටර් එකකින් හදුවොත් ඔයාලා මෙන්න මේ විතර ක්වොලිටි එකට ඇත්තටම ඉමේජ් එක හදා ගන්න බෑ. මම ඒක ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්න මම මේක එකක් ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට zoom කරලා පෙන්නන්න. හරි මම මෙන්න මේ විදිහට එක ඉමේජ් එකක් සිලෙක්ට් කරගෙන මම 2K වලින් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් ඒකට පොඩි වෙලාවක් අරගන්නවා. පොඩි වෙලාවක් අරගෙන ඔයාලට ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරලා දෙනවා. ඔන්න guys ඉතින් අපි ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේක කොච්චර ක්වොලිටි එකකට තියෙනවද කියලා. ඉතින් මම zoom කරලා පෙන්නන්නම්. මෙන්න බලන්න මේ facial marks එහෙම ඔයාලට හොඳටම මේ ඉමේජ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක නිකන් අර ප්ලාස්ටික් එකක් නිකන් ඇත්තටම නිකන් ජෙනරේට් කරපු ඉමේජ් එකක් කියලා පේන්නේ නැහැ. ඉතින් බලන්න මේ ස්පොට්ස් එහෙම ඇත්තම කෙනෙක්ගේ වගේ ඇත්තම ලේඩි කෙනෙක්ගේ වගේ මේකෙත් මේ ජෙනරේට් වෙලා තියෙන. ඉතින් ඔයා බලන්න මේ අයි එක දිහා ඇහැ දිහා බලන්න ඒකෙන් ඔයාලට රිෆ්ලෙක්ට් එකක් පේනවා. ඉතින් මේක ඔයාලට ඇත්තම විදිහට තමයි ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කැරක්ටර් එක ජෙනරේට් කරගන්න. අපි ඊළඟට බලමු ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපේ ෆ්‍රේම් එක හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු.